ළමයා එක්සෑම් එකට ෆෝකස් කරොත් හරියට. දරුවාගේ එකම අරමුණ මම මේ හොඳ ප්‍රතිඵලයක් උසස් පෙළින් ගන්න ඕනේ කියන තැනට ගෙනාවොත් පුතේ ඔයාලා කාලේ නාස්ති කරන ඒවා ටික අඩු කරන්න කියලා කිව්වොත් අවුරුදු දෙකේ වැඩේ අවුරුද්දකින් කරන්න පුළුවන්. නේවාසික අධ්‍යාපනයට අපේ පාසලට බාර දුන්නාම පැය 24 පුරාම දරුවන් පිළිබඳ බලා ගන්න වෘත්තීමය සුදුසුකම්ලත් කණ්ඩායමක් ඉන්නවා. ඒ ලෙවල් හොඳම ප්‍රතිඵල ගන්න ළමේ කරන වැඩ ටික කරන්න ඕනේ වැඩ ටික අපි සංවිධානාත්මක වැඩපිළිවෙලක් විදිහට හැම දරුවෙක් ලවාම කරනවා. හැම අවුරුද්දෙම අපේ පාසලේ විභාගයට යන දරුවෝ විභාගයේ සමත් වෙනවා හැම දරුවෙක් මේ වගේම හොඳ ප්‍රතිඵල ගන්න ළමයි කැම්පස් තේරෙන ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒක ජාතික මට්ටමේ ප්‍රතිඵල වලට වඩා වැඩි. අධ්‍යාපනයේ නවමු මම්මාවත් හොයා යන ඒ වෙනුවෙන්ම හීන දකින ඔයාලා වෙනුවෙන් අන්නේ හීන හැබෑ කරගන්න අත්වලක් වෙන්න තමයි Higher Education TV අපි හැමදාමත්ම වගේ අද මේ සෝදානම් වෙලා ඉන්නේ. අද අපේ වැඩසටහනට සහභාගී වෙන්නේ ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් සිදු කළ සුවිශේෂී පෞරුෂයක්. ශ්‍රී ලංකාවට Fast Track Education සහ නේවාසික අධ්‍යාපන ක්‍රමවේදය හඳුන්වා දුන් පුරෝගාමියා මෙන්ම College of Fast Track Learning පාසල් ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය සුසන්ත කොඩිදුවක්කු මහතාව ඉතාමත් ගෞරවයෙන් අයබෝන් කියලා පිළිගන්නවා. අයබෝන් ඔබතුමාට. අයබෝන් සසිනි. සාමාන්‍යයෙන් අපි හැමෝම දන්න විදිහට උසස් පෙළ කරන්න වසර 2ක කාලයක් ගත වෙනවා. ඉතින් ඔබතුමාගේ පාසලේ මේ උසස් පෙළ විභාගය වසරක් වැනි කෙටි කාලයක් ඇතුළත සම්පූර්ණ කරන්න පුළුවන් එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? ඔව් සසිනි, ඇත්තටම අපි දන්නවා ලෝකයේ හැම දෙයක්ම වේගෙන් වෙනස් වෙනවා. නමුත් අපේ රටේ අධ්‍යාපනය වෙනස් වෙලා නැහැනේ. එහෙම නැත්නම් ඊටාම මන්දගාමීවනේ වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අපි ජෙනරේෂන් ગેප් එක කියලා එකක් කියනවා. මීට අවුරුදු 50කට 60කට කලින් ඉගෙන ගත්ත අයට වඩා අවුරුදු 25කට කලින් ඉගෙන ගත්ත අය වෙනස්. අද ඉගෙන ගන්න දරුවෝ වෙනස්. ඒතර දරුවන්ගේ ඉගෙන ගන්න වේගය, ලර්නින් ස්පීඩ් එක වැඩි වෙලා. අපි ඒක ඩිවයිස් එකක් පාවිච්චි කරනවා දැක්කත් පේනවා ඒගොල්ලෝ හරිම ස්පීඩ් නේ. එතකොට මේ අලුත් ජෙනරේෂන් එකට ගැලපෙන විදිහට අපේ এডুকেෂන් සිස්ටම් එක වෙනස් වෙලා තිබුණේ නැහැ. ඒතර අපි මෙතෙන්දි කාරණා කීපයක් අපේ පාසලේ කරා. එකක් තමයි ළමයි අද දෙමාපියන් තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි උසස් පෙළ කරන දරුවන් ටයිම් වේස්ට් කරන එක. උදේට ඉස්කෝලේ යනවා, එක්ක ඉස්කූල් කට් කරන්න පටන් ගන්නවා ටික කාලයක් ගිහිල්ලා. ඊට අමතරව ඒගොල්ලෝ ඊට පස්සේ ඉස්කෝලේ උගන්වන්න හොඳ නැහැ කියලා ටියුෂන් යන්න පටන් ගන්නවා. ඊටත් අමතරව ඔන්ලයින් එකටත් යනවා. ඔන්ලයින් යනවා කියලා සමහරට රෑ 2-3 වෙනකන් ෆෝන් එකෙත් ඉන්නවා. ඉතින් ඇත්තටම ඒ ලෙවල් කරන දරුවෙක් උසස් පෙළට සූදානම් වෙන්න ගත කරන කාලයට වඩා නාස්ති කරන කාලය වැඩි. ඊළඟට දෙමාපියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි දරුවෝ මේ සමාජයට යනකොට මොන වගේ ප්‍රශ්න වලට පැටලෙයිද කියන එක. ඉතින් මෙන්න මේ කාරණා තුනම එකතු කරලා, ඒ කියන්නේ නූතන ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් සහ දරුවන්ගේ වේගයට ගැලපෙන අධ්‍යාපනයක්, අනිත් පැත්තෙන් අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතු වෙලා තියෙන මේ ටයිම් වේස්ටිං, මේ ටික අඩු කරලා ළමයා එක්සෑම් එකට ફોකස් කරොත් හරියට දරුවාගේ එකම අරමුණ මම මේ හොඳ ප්‍රතිඵලයක් උසස් පෙළින් ගන්න ඕනේ කියන තැනට ගෙනාවොත් පුතේ ඔයාලා කාලේ නාස්ති කරන ඒවා ටික අඩු කරන්න කියලා කිව්වොත් අවුරුදු දෙකේ වැඩේ අවුරුද්දකින් කරන්න පුළුවන්. පුංචි නිකන් කැල්කියුලේෂන් එකක් පෙන්නුවොත් දැන් ගොඩක් වෙලාවට දරුවෝ විශ්වාස කරන්නේ නැහැ. ඒක ටියුෂන් ගුරුවරු විසින් ගොඩනගන මතයක් මේ රජයේ පාසල්වල උගන්වන දේවල් වැඩක් නැහැ කියලා තමයි කියන්නේ. එතකොට ළමයා පාසල් අධ්‍යාපනය ප්‍රතික්ෂේප කරන්න පටන් ගන්නවා ඒ ලෙවල් වලට ආවම. ඕ ලෙවල් දක්වා කරනවා. ඊට පස්සේ ටියුෂන් එකෙන් ඉගෙන ගන්න. එතකොට ටියුෂන් පන්තියක් ගත්තොත් අපි සාමාන්‍යයෙන් ආර්ට් කොමර්ස් දෙක ඕනම විෂය ධාරාවක පැය 2යි සතියට උගන්වන්නේ. පැය 2ක් උගන්වනවා කියන්නේ මාසෙකට පැය 8යි. එතකොට ඒගොල්ලෝ ඒ ලෙවල් කරන අවුරුදු දෙක තුනම ගත්තොත් පැය 200කට ආසන්න කාලයක් තමයි මේ ගුරුවරු උගන්වන කාලය ගන්න සබ්ජෙක්ට් එකේ සිලබස් කවර් කරන්න. හැබැයි අපිට ওই පැය 200 අවුරුදු දෙකකට වඩා අඩු කාලයකින් ගන්න පුළුවන් නම් එතකොට අපිට මේ සිලබස් කවර් කරන එක කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් හිතුවොත් අපි සාමාන්‍යයෙන් පැය 10ක් උගන්වනවා සතියේට එක සබ්ජෙක්ට් එකක්. එතකොට මාසෙට පැය 40ක් අවුරුද්දක් ඇතුළත ගත්තොත් පැය 480ක්. එතකොට එළියේ ක්ලාස් යන ළමයෙක් පැය 200කින් කරන වැඩේට අපි පැය 500ක් විතර ගන්නවා අවුරුද්ද ඇතුළත. එතකොට අවුරුදු දෙක අවුරුද්ද වුණා කියලා ළමයාට උගන්වන එකට අපිට බාධාවක් වෙලා නැහැ. අපි තියරි රිවිෂන් පේපර්ස් තුනම කරන්නත් අපිට කාලය තියෙනවා. එතකොට ඇත්තටම අපි මෙතන කරලා තියෙන අර නාස්ති කරන කාලය අධ්‍යාපනය ඇතුළට ගෙනල්ලා තියෙනවා. ගෙනල්ලා දරුවට ජීවිතේ අපිට තියෙන වටිනාම දේ කාලයනේ. අපිට කාලය කවදාවත් සල්ලි දීලා ගන්න බෑනේ. මට අවුරුද්දක් ජීවිත කාලය වැඩි කරගන්න ඕනේ. ඒකට සල්ලි දීලා ගන්න බෑ. හැබැයි කාලය වැඩි කරගන්න තියෙන එකම ක්‍රමය තමයි ඉක්මනින් තමන්ගේ අධ්‍යාපන සුසුකම් සම්පූර්ණ කරන එක. ඉතින් අපි අවුරුදු 25ක් 26ක් වෙලා කැම්පස් එකෙන් එළියට ඇවිල්ලා අපේ ජීවිතේ පටන් ගත්තේ අපේ දරුවන්ට අවුරුදු 20ට අඩුවෙන් ඒ වැඩේ කරන්න පුළුවන්. උපාධියක් දක්වා යන්න පුළුවන් නම් අන්න එතන අපි අවුරුදු කීපයක් දරුවන්ට ඉතුරු කරනවා. වර්තමානයේ අහන්න ලැබෙන දේවල් එක්ක දරුවන්ගේ ආරක්ෂාව සහ විනය පිළිබඳ දෙමෝපියන්ගේ හිතේ බයක් ඇති වෙන එක සාධාරණයි. ඉතින් ඔබතුමාගේ ආයතනය තුළ දරුවන්ගේ විනය පවත්වාගෙන යන්නේ මොන වගේ අධීක්ෂණයක් යටතේද කියලා මම අහුවොත්.
ඕ ශෂිනී ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මොකද එහෙනම් මම කියන්නේ දෙමාපියෝ අපිට නේවාසික අධ්‍යාපනයට දරුවෙක් ඇතුල් කරන්න බලාපොරොත්තු වෙනකොට මහාන වැදගත්ම ප්‍රශ්නේ තමයි මොකද දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොහොමද වැඩපිළිවෙල කියලා. ඉතින් ඇත්තටම අපි දන්නවා අද වෙනකොට සමාජ මාධ්‍යවල අපි නිරන්තරයෙන්ම දකින්නේ අද අපේ තරුණ දරුවෝ විශේෂයෙන් මේ ටීනේජර්ස්ලා ඉතාම අනාරක්ෂිත තත්වයක තමයි සමාජය තුළ වැඩ කරන්නේ. ඉතින් මේක නිසාම තමයි ඇත්තටම මේ නේවාසික අධ්‍යාපනය කියන එක දෙමාපියෝ අද වැළඳගෙන තියෙන්නේ. මොකද ගොඩක් දෙමාපියන්ට තියෙන ප්‍රශ්නේ දරුවෝ ජංගම දුරකථන දෙමාපියෝම අරන් දීපු ජංගම දුරකථනයෙන් දැන් දරුවා නිදහස් කරගන්න බෑ. සමහරට O level දක්වාම අම්මලා තාත්තලා දරුවන්ගේ පස්සෙන් ඉන්නවනේ. දරුවා ක්ලාස් එකට එක්ක අරන් එනවා පාසලට ගෙනියනවා දරුවෝ පිටිපස්සේ ඉන්නවා. අර O level රිසල්ට් එකක් ගත්තට පස්සේ දරුවෝත් හිතනවා අපි දැන් ටිකක් ලොකුයි කියලා දෙමාපියෝත් හිතනවා දරුවන්ට දැන් පොඩි නිදහසක් දෙන්න ඕනේ යාලා දැන් ලොකුයි කියලා. ඉතින් ඒක නිසාම දරුවෝ සමහරට ක්ලාස් යන්න අම්මලා තාත්තලා එක්ක අරන් ගියත් කියනවා අනේ අම්මේ පන්තිය ගාවට එන්න එපා මට ලැජ්ජයි අනිත් ළමයි ඔක්කොම තනියෙන් එන්නේ මාත් යන්නම් කියලා. ඒ යාළුවන්ට එකතු වෙනවා. ඉතින් යාළුවෝ කියන අය මොන පරිසරයකින් එන මොන විදිය අයද දන්නේ නැහැ. අලුතෙන් ඇසුරට එකතු වෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයන් එක්ක ඇත්තටම අපි දකිනවා O level 9As ගත දරුවෝ ලංකාවේ දෙමාපියෝ ඉතාම අමාරුවෙන් ජනප්‍රියම පාසලට දාගත්ත ජනප්‍රිය පන්ති වලට වල O level 9As දාගත්ත දරුවෝ A level second shy එකත් fail වෙලා third shy එකටත් එක පාස් එකක්වත් නැතු වෙන අවස්ථාවක් මම දැකලා දෙනවා. කියන්නේ විෂයන් තුනම ඩවුන්. එහෙම වෙනවා. ඒතර බලන්න අපි O level 9As ගත්ත දරුවෙක් කියන්නේ අපිට බුද්ධි මට්ටම අඩුව අදක්ෂ දරුවෙක් කියලා කියන්න බෑනේ. එහෙනම් දරුවාට ප්‍රධාන වශයෙන් මෙතන බලපාන්නේ දරුවන්ගේ විනය සම්බන්ධ ගැටලු. එතකොට පෞද්ගලිකව මම දෙමාපියන්ට දෙන උපදෙස තමයි දරුවෙකුට ගෙදරට වැඩි ආරක්ෂාවක් තියනවා කියලා අපේ නේවාසික පාසලේ. එහෙම කිව්වම ටිකක් ඒක එහෙම කොහොමද කියන්නේ කියලා හිතෙනවනේ. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අම්මලා තාත්තලා ගොඩක් වෙලාවට කාර්යබහුලයි. එක්ක බිස්නස් කරනවා, එක්ක රැකියාවක් කරනවා. එතකොට ඒගොල්ලෝ දරුවව අධ්‍යාපනයට යොමු කරලා ඒගොල්ලෝ තමන්ගේ එදිනෙදා දෛනික ජීවිතේ කටයුතු වලට යන්න ඕනනේ. ඒතර සමහර දරුවෝ තනියෙන් පන්ති යන්නේ, එක්ක තනියම ගෙදර ඉන්නේ. ඉතින් ඒ ඕනම වෙලාවක මේ සමාජයේ තියෙන ස්වභාවයත් එක්ක අනාරක්ෂිත වෙන්න පුළුවන්. නමුත් දැන් නේවාසික අධ්‍යාපනයට අපේ පාසලට බාර දුන්නාම පැය 24 පුරාම දරුවන් පිළිබඳ බලා ගන්න වෘත්තීමය සුදුසුකම්ලත් කණ්ඩායමක් ඉන්නවා. විදුහල්පතිවරයෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, අංශ ප්‍රධානීන්, නේවාසිකාගාර පාලක පාලිකාවන්, ඊළඟට ආරක්ෂක අංශයක්. ඒතකොට මේ වගේ දේවල් තුල දරුවා බාහිර පරිසරයට යොමු වෙන්නෙත් නැහැ. බාහිර පුද්ගලයෝ කවුරුත් ආශ්‍රය කරන්නෙත් නැහැ. ප්‍රතිඵල රඳා පවතින්නේ හැසිරීම මත. අපි කරන දේවල් වුණේ ප්‍රතිඵල ලැබෙන්නේ. එතකොට කරන දේවල් නැත්නම් හැසිරීම රඳා පවතින්නේ ආකල්ප මත. අපි හිතන විදිය මත. ඒතකොට වෙනස් කරන්න ඕන ප්‍රතිඵල නෙවෙයි හිතන විදිය. හිතන විදිය වෙනස් කරාම ළමයා හැසිරෙන විදිය වෙනස් වෙනවා. හැසිරෙන විදිය වෙනස් වුනහම ළමයාගේ ප්‍රතිඵලය වෙනස් වෙනවා. ඒතකොට අපි හදලා තියෙන්නේ ළමයාගේ ફોකස් එක এডুকেෂන් එකේ විතරක් තියෙන. බාහිර පරිසරයන් වලට ගිහිලා දරුවා නොමග නොයන ආරක්ෂිත වටපිටාවක්, විධිමත් සැලැස්මක්, හොඳ වැඩපිළිවෙලක් ඒක අධීක්ෂණය කරන්න පැය 24 පුරා දරුවෝ එක්ක කටයුතු කරන දරුවන්ව අවබෝධ කරගන්න පුළුවන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ප්‍රවීණයින් කණ්ඩායමක් එක තමයි දරුවෝ වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මට දෙමාපියන්ට දෙන්න තියෙන දේ තමයි 100%ක්ම ඔබේ දරුවාගේ ආරක්ෂාව සහ විනය ගැන අපි පාසලක් විදිහට වගකීම් බාර ගන්න. ඔබතුමාගේ ආයතනය තුළ ඇති විනය පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා. ඉතින් ඒත් එක්කම මම ඇහුවොත් එහෙම දරුවන්ට ලබා දෙන ආහාර පානවල ප්‍රමිතිය සහ නේවාසික පහසුකම් පිළිබඳව ඔබතුමාට සහතිකයක් දෙන්න පුළුවන්ද? ඔය ඇත්තටම අශ්විනී දැන් මෙහෙමයි නේවාසික පාසලක් වෙනකොටම අපිට වගකීමක් තියෙනවා දරුවට නේවාසිකව ජීවත් වෙන්න සුදුසු පරිසරයක් වටපිටාව නිර්මාණය කරන්න. ඇත්තටම දැන් අවුරුද්දක කාලයක් සඳහා දරුවාගේ නිවස වෙන්නේ නේවාසිකාගාරය. එතකොට අපි කවුරුත් දන්න කාරණාවක් තමයි වයස මොකක් වුණත් ගෙදරින් එළියට ගිහිලා වෙන තැනක ඉන්න අපිට හිතෙන්නේ නැහැ. ඒකට අපි කියන්නේ හෝම් සික් එක කියලා. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. දැන් සමහර දරුවෝ අලුතෙන් ආවම කියනවා ගෙදර මතක් වෙනවා කියලා. ඉතින් මම අහන්නේ ගෙදර කියන්නේ පුතේ බිත්ති හතරද කියලා. ගෙදර මතක් වෙනවා කියලා කියන්නේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ එක්ක ඒ ගත කරපු එකනේ. අනිත් පැත්තෙන් ගෙදර තරම් කම්ෆර්ටබල් තැනක් කාටවත් නැහැ. සමහරට ඒක පැල්පතක් වුණත් ඒක මාලිගාවකට වඩා කම්ෆර්ටබල් එයාට. ඒතර අපිට ලොකු වගකීමක් තියෙනවා දරුවෙක් ගෙදරින් එනකොට එයාට ගෙදර දැනිච්ච සුව පහසුව. මං කියන්නේ පහසුකම් නෙවෙයි. එයාගේ මානසික සුවතාවේ රැකෙන පරිසරයක් දරුවට නිර්මාණය කරලා දීම. ඉතින් ඒ නිසාම අපි මුල් කාලේදී අපි පොඩියට පටන් ගත්ත කාලේ තිබුණු පහසුකම් වලට වඩා ඇත්තටම මේ වෙනකොට අපි හැම දෙයක්ම වැඩි දියුණු කරලා තියෙනවා. එතකොට නේවාසිකාගාරවල තිබෙන ආරක්ෂාව සම්බන්ධ කාරණා නිසා අපිට තනි දරුවන්ට තනි කාමර දෙන්න බෑ. ඒතකොට දරුවෙක් ගැන අපිට සුපර්විෂන් එකක් කරන්න බෑ. දරුවෝ කාමරයට වෙලා මොනව කරනවද දන්නේ නැහැ. ඒක නිසා අනිත් පැත්තෙන් තියෙන ඩෝමෙන්ට්‍රීස් ලොකු හෝල් වල දාන්නේ. ඒකත් ළමයින්ට සුව පහසු නෑ. ළමයි කැමති නෑ ළමයි ගොඩාක් ඉන්න තැනක හෝල් එක වගේ ඉන්න. ඉතින් අපේ හොස්ටල් අපි ඔක්කොම හදලා තියෙන අතරම රූම්ස් ඒවා සාමාන්‍ය ළමයි 4 දෙනෙක් හෝ 6 දෙනෙක් ඉන්න රූම් එකේ විශාලත්වය අනුව
බංක බෙඩ්ස් තියෙන්නේ, උඩ යට බෙඩ්ස් දෙකක් තියෙන්නේ. ඉතින් දරුවෝ කැමති සමහර අය උඩ ඇඳේ ඉන්න. ඒගොල්ලෝ පැනලම උඩ ඇඳේ ඉල්ලනවා. ඉතින් සමහරු කැමති පහළ ඇඳේ ඉන්න. ඕක බෙදිලා යනවා. එතකොට කට්ටියක් උඩට යනවා, කට්ටියක් පල්ලයට යනවා. කාමරේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය සනීප ආරක්ෂක පහසුකම්. දැන් ටිකක් නූතන සමාජයනේ. දැන් අපි අපේ පොඩි කාලේ ගත්තාම තිබිච්ච සනීප ආරක්ෂක පහසුකම් ඉතාලම පල්ලෙහා මට්ටමක තිබුණේ. නමුත් දැන් හැම ගෙදරකම හැම තැනකම ඒවා ගැන ප්‍රමුඛතාවයක් ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා දරුවන්ට අවශ්‍ය සනීප ආරක්ෂක පහසුකම් අපි සපයලා තියෙනවා. උපරිම මට්ටමින් දැන් අපි ඉහළ මට්ටමකට ගෙනලා තියෙනවා. ඉතින් ආහාර පාන ගැන ගත්තොත් ඇත්තටම තියෙන ප්‍රශ්නෙත් බරපතලයි. මොකද දැන් ආහාර පාන දැන් අද ලෝකයේ තියෙන සමීක්ෂණ වාර්තා අනුව මිනිස්සු මිය යන්න බලපාන ප්‍රධානම සාධකයක් බවට පත් වෙලා තියෙනවා ආහාර. ඒ කියන්නේ අපි කන්න ආහාර අවශ්‍ය වෙන්නේ අපිට ජීවත් වෙන්න. හැබැයි දැන් සමහරු ජීවත් වෙන්නේ කන්න. ඉතින් අපි ප්‍රධාන වශයෙන් කරන්නේ දරුවගේ ප්‍රධාන ආහාර වේල් තුන පිරිසිදුව සහ රසවත්ව ලබා දීම. දැන් පිරිසිදුව සහ රසවත්ව කියන්නේ කොහොමද අපි ඒක සහතික කරන්නේ දෙමාපියන්ට? ඒක සහතික කරන්න තියෙන ක්‍රමය තමයි පාසලේ සභාපතිවරයා විදිහට මම අධ්‍යක්ෂක මණ්ඩලයේ දරුවෝ ගුරුවරු පරිපාලන කටයුතු වල නිලධාරීන් සියලු දෙනාම කන්නේ අපේ පාසලේ දරුවන්ට උයන කෑම වේල. අවුරුදු දෙකක සිලබස් එකක් අවුරුද්දකින් ඉවර කරනවා කියවහම බොහෝ දෙනෙක්ට ඇතිවන ගැටලුවක් තමයි විෂය කරුණු 100% ආවරණය වෙනවද එහෙම නැත්නම් යම්කිසි මගහැරීමක් සිද්ධ වෙනවද කියන එක. ඔබතුමාට ඒ ගැන මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම දැන් මේක හරියට පැහැදිලි කරොත් විෂය නිර්දේශය ආවරණය කිරීම දරුවා විෂය දැනුමෙන් පරිපූර්ණ කෙනෙකු බවට පත් කිරීම සහ විභාගයේදී උසස් ප්‍රතිඵලයක්. අපි හිතමු A3ක් ගැනීම කියන එක කාරණාවක් නෙවෙයි කාරණා දෙකක්. සමහර ලාවට අපි දකිනවා විෂය නිර්දේශයේ පරිපූර්ණ දැනුමක් තියෙන දරුවෝ විභාගයේදී අඩු ප්‍රතිඵල ගන්නවා. විෂය නිර්දේශයේ බොහෝ කොටස් මගහැරිච්ච දරුවෝ A3ක් ගන්නවා. නිකන් ඒක මෙහෙම හිතුවොත් A level වලට යම් විෂයකට ඒකක් ගන්න 100%ක් දැනගෙන ඉන්න ඕනේ නැහැ 125ක් විතර තමයි දැනන් ඉන්න ඕනේ. ඔබතුමියගේ ඇස් දෙකත් නිකන් මෙහෙම වුණා එහෙම කොහොමද කියලා නේද? ඒක ඇත්ත කතාව. මොකද දන්නවද? දැන් ළමයෙක් සමහර ලාවට කරන්නේ මුළු සිලබස් එකේ දැන් අපි හිතමු පාඩම් 11ක් තියෙනවා කියලා. පාඩම් 11ම එක බරින් ගුරුවරු උගන්වනවා. මොකද ගුරුවරයාගේ පරමාර්ථය පන්තියේ දරුවන් ගෙන්නා ගැනීම. එතකොට යාට සිලබස් කවර් කරන එක ඉස්කෝලේත් එක්ක මැච් කරගන්න එක එහෙම වැඩ ටිකක් තියෙනවනේ. පාසල් යන මට්ටමින් පාඩම් ඉගෙනවෙන්න ඕනේ. සියලුම පාඩම් ඉගෙනනවා කියලා යාට ඒක තහවුරු කරන්න ඕනේ. එතකොට දරුවෝ අවබෝධයක් නැතුව අර ඉගෙනගත්ත පාඩම් ඔක්කොම එක විදියට පාඩම් කරලා ඔලුවට දාගන්න උත්සාහ කරනවා. එතකොට විෂය දැනුමෙන් එයා පොහසත්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විභාගය කියන්නේ වෙන එකක් නේ. විභාගෙදී පේපර් එක හැදෙන පැටර්න් එකක් තියෙනවා. සමහර පාඩම් වලට තියෙන ලකුණු ප්‍රමාණය වැඩි. සමහර පාඩම් 11ක් තියෙන සිලබස් එකේ පාඩම් 3කින් තියෙන ලකුණු 45-50. සමහර විෂයන් වල. දැන් මම උගන්වන ආර්ථික විද්‍යාව මගේ ප්‍රධාන විෂය ආර්ථික විද්‍යාව. ආර්ථික විද්‍යාව විෂය ගත්තොත් පළවෙනි පාඩම් 3 කරන ළමයෙකුට රචනා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60ක් ගන්න පුළුවන්. පාඩම් 12. එතන මං කියන්නේ අර දැන් එතකොට සමහර පාඩම් සම්පූර්ණයෙන් මග ඇරලත් ළමයා ඒකට යනවා. ලකුණු අඩුම පාඩම් තියෙනවා සහ පාඩම ඇතුළෙත් වැදගත් විෂය කරුණු මොනවද කියන එක ළමයා දැනගන්න ඕනේ. ඒකට අපි කියන්නේ අර ස්මාර්ට් ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න ඕන. ස්මාර්ට් ස්ටුඩන්ට් කෙනෙක් වුණාම එයා බලනවා විභාගෙට වැදගත් පාඩම් මොනවද විභාගෙට වැදගත් පොයින්ට්ස් මොනවද. ඒ ටිකට තමයි මහන්සි වෙන්න ඕනේ. ඒතකොට තමයි එක්සෑම් රිසල්ට් එක හොඳ වෙන්නේ. එතෙන්දී අපි එක් අවුරුදු පාඨමාලාවේ ගත්තොත් සාමාන්‍ය මාස 8ක් යනකොට සිලබස් එක කවර් කරනවා. මොකද අපි ඉක්මනින් සිලබස් එක කවර් කරන්නේ නැත්නම් අපිට ළමයා විභාගයට සූදානම් කරන්න බැරුව යනවා. ඉතින් අපි අවුරුදු දෙකක් නැති වුණාට අවුරුද්ද වුණාට අපි මාස 8ක් යනකොට සිලබස් එක සම්පූර්ණයෙන් කවර් කරනවා. කවර් කරලා ඊට පස්සේ කරන්නේ දරුවන්ට අර විභාගයට සූදානම් කිරීම මාස 4ක විතර කාලයක්. එතෙන්දී අපි ළමයාට පෙන්නලා දෙනවා පුතේ මේ අපි සිලබස් එක සම්පූර්ණ ඉගෙන ගත්තා මේ පාඩම් වලින් ලකුණු අඩුවෙන් තියෙන්නේ. මෙන්න මේ පාඩම් ටිකට ફોකස් කරන්න. ඊළඟට මේ පාඩම් වල මෙන්න මේ පොයින්ට්ස් බලන්න පසුගිය විභාග ප්‍රශ්න අවුරුදු 10ක් විතර අරන් බැලුවා. මේක නැවත නැවත අහලා තියෙනවා. එහෙනම් සමහර දේවල් කවදාවත්ම අහලා නැහැ. එතකොට අපිට අහලා නැති විභාගෙදී වැඩි අවධානයක් යොමු නොවන විෂය කොටස් අවසාන විභාග සූදානම් වීම වලදී ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරලා දරුවා විභාගයට අවශ්‍යම ටිකට සූදානම් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට තියෙන්නේ ඇත්තටම අපිටම අනන්‍ය වූ වැඩපිළිවෙලක්. මම ඔබතුමාගෙන් අහුවොත් එහෙම මේ අධිවේගී අධ්‍යාපනයේ දරුවට පීඩනයක් නෙවෙයිද කියලා? දරුවෝ එදිනෙදා වැඩ ටික එදිනෙදා කරගෙන යනවා නම් ප්ලෑන් එකකට. ඇත්තටම අපි කියන්නේ සාර්ථකත්වයේ සැලසුම් නොකිරීම උකලි අසාර්ථක වීමට සැලසුම් කිරීමයි කියලා. අපිට සැලසුමක් තියෙන්න ඕන ඕනම දෙයකට. ඒතකොට A level exam එකට prepare වෙන එකත් හොඳ ප්ලෑන් එකකට කරන්න ඕන වැඩක්. ඒතකොට දරුවෝ එදිනෙදා වැඩ ටික එදිනෙදා පිළිවෙලට සැලසුමකට කරන් යනවා නම් ප්‍රෙෂර් එකක් වෙන්නේ නැහැ.
ලංකාවේ අඩුම වයසෙන් උසස් පෙළ ජයගත්ත දරුවන් බිහි වෙන්නේ ඔබතුමාගේ පාසලෙන්. මේ වගේ සංකල්පයක් හඳුන්වා දෙන්න හේතු වුණේ මොකද්ද? ඒ වගේම ඒ තුලින් දරුවන්ට ඇති ප්‍රයෝජනේ මොකද්ද? ඕ ශෂිනි වැදගත් ප්‍රශ්නයක් ඔය ඇහුවේ. දැන් එක පැත්තකින් අපිට අද සමාජයේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි දරුවන් අධ්‍යාපනයෙන් බැහැරවීම. O level දක්වා එන ළමයි බොහෝ දෙනෙක් අද A level කරන්න එන්නේ නැහැ. O level පාස් වෙන ළමයි. එතකොට ළමයි ෂෝට් කට්ස් හොයනවා. දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට අපි පුරුදු වෙලා තියෙන මේ සමාජ මාධ්‍ය භාවිතය එහෙම හැමදේම ඉක්මනට වෙන්න ඕනේ කියලානේ. එතකොට A level වලට අවුරුදු 3ක් විතර නාස්ති කරන්න ළමයි කැමති නැහැ. ඊළඟට දරුවෝ A level නොකර වෙන විකල්ප හොයනවා. ඉතින් මේ සියල්ල අධ්‍යයනය කරනකොට අපි දැක්කා ළමයින්ට තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි නොතේරුම්කමට හරි ඒගොල්ලෝ මේවා අතෑරලා ගියොත් ඊට පස්සේ කාලෙක ඒගොල්ලන්ට මුහුණ දෙන්න වෙනවා මේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් නැති එකේ අර්බුදයට. මොකද දැන් මොන ස්කිල් එක තිබුණත් এডুকেෂන් ක්වොලිෆිකේෂන් තියෙනවා නම් තමයි ඒකට පොඩි වටිනාකමක් ලැබෙන්නේ. ඇකඩමික් ක්වොලිෆිකේෂන් කියන ඒවා රැකියාවලට හරිම සුදුසුකමක් නොවුනට ඒකෙන් මැනෙනවා. මොකද ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකක් තියෙන කෙනාට ඕනම දෙයක් හරියට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉගෙන ගන්න කාලේ ළමෙක් හරියට ඒකට ફોකස් කරනවා කියන්නේ වෙන වැඩක් බාර දුන්නත් හරියට කරන්න පුළුවන්. දැන් ඇත්තටම අපි විශ්වවිද්‍යාලයේදී ගත්ත උපාධිය අපි දැන් කරගෙන යන දේවල්ට උදව් වෙලා නැහැනේ. හැබැයි ඒකෙන් මැනෙන්නේ මොකද්ද? අපි හරියට අධ්‍යාපනය කරා කියන්නේ අපිට වෙන පවරන වගකීමකුත් ඉෂ්ට කරන්න පුළුවන් කියලා. ඒතර කොහොමද අපි මේක බේරගන්නේ? මේ ළමයි හිතන විදිය සමාජ අවශ්‍යතාවයන් ඔක්කොම එක කොහොමද බේරගන්නේ කියන එක තමයි අපි කල්පනා කරේ. දරුවන්ට කෙටි කාලීනව මේ ඇකඩමික් ක්වොලිෆිකේෂන් හදාගන්න අවස්ථාවක් හදලා දුන්නොත් දරුවා මේක මගහැර යන එක නතර කරගන්න පුළුවන්. ඒතර ළමයාට මේ ඇඩ්වාන්ස් ලෙවල් සර්ටිෆිකේට් එක කියන්නේ වර්ල්ඩ් රෙකග්නයිස් ක්වොලිෆිකේෂන් එක. ලංකාවේ A level සර්ටිෆිකේට් එක කියන එක ලෝකේ ඕන තැනක පිළිගන්න. ඒ විතරක් නෙමෙයි ජීවිත කාලෙම පවතින ක්වොලිෆිකේෂන් එකක්. අපි දැන් අවුරුදු 18 දී ගත්ත A level මේ සර්ටිෆිකේට් එක මැරෙන කොටත් වරන්ගු වෙන්නේ උසස් පෙළ සමත් කෙනෙක් කියන එක. හැබැයි අනිත් ඕනම ක්වොලිෆිකේෂන් එක එක්ස්පයර් වෙනවා. අපි දැන් මේ ඉගෙන ගන්න අලුත් දේවල් අපි තමයි AI ඉගෙන ගත්තා, IT ඉගෙන ගත්තා, software ඉගෙන ගත්තා. මේවා වෙනස් වෙනවනේ කාලෙත් එක්ක. එතකොට මේ සර්ටිෆිකේට්ස් වල වැලිඩිටි එකත් අඩු වෙනවා. එතකොට දරුවෙකුට කරන්න පුළුවන් ලයිෆ් ටයිම් වැලියු එකක් තියෙන. අපිට මිල කරන්න බැරි සල්ලි කොච්චර වියදම් කළවත් ගන්න බැරි ක්වොලිෆිකේෂන් එකක් තමයි A level සර්ටිෆිකේට් එක කියන්නේ. අම්මලා තාත්තලාට කෝටි ප්‍රකෝටි ගාණක් සල්ලි තිබුණත් නේද මිලියනයක් දීලා ලැප් එකක් ගන්න පුළුවන්. හොඳම ෆෝන් එකක් ගන්න පුළුවන්. හැබැයි ළමයාට A level සර්ටිෆිකේට් එක අරන් දෙන්න අම්මට තාත්තට බෑ. ඒතකොට දරුවන්ට මේ තියෙන වටිනා සහතිකය නේද අහිමි නොවෙන්න අපි වැඩ කරන එක සමාජ වගකීමක් වශයෙන් හිතලා තමයි අපි මේක මැච් කරේ. මොකද්ද ෆවුන්ඩේෂන් එකට යන්නේ අවුරුද්දයි නම් අවුරුද්දෙන් දරුවට A level කරන්න පුළුවන් නම් දරුවට ෆවුන්ඩේෂන් එකට යන්න ඕනේ නැහැ. මොකද ඊට වඩා රෙකග්නයිස් මේ සර්ටිෆිකේට් එකක් ළමයාට එනවා. එතකොට ඒක මැච් කරාම අපි බැලුවා නේද ළමයාට A level වලට වෙන්න තියෙන මහන්සිය සමහරට ෆවුන්ඩේෂන් එකට වෙන මහන්සියටත් වඩා අඩුයි. ඇත්තටම ළමයෙකුට කරන්න පුළුවන් ලේසියෙන්ම කරගන්න පුළුවන් එක තමයි A level ක්වොලිෆිකේෂන්. ඒක හරියට වැඩ කරනවා නම් A level ක්වොලිෆිකේෂන් එක හරි ලේසි. ඉතින් එතනින් එහාට එයාගේ පාත් එක හරි ස්මූත් නේ. එතකොට A level ගොඩ දාගත්ත ගම කෙලිම ඩිග්‍රී එකට යන්න පුළුවන්. ආයි ෆවුන්ඩේෂන් මුකුත් ඕනේ නැහැ. වෙන high education qualifications වලට යන්න ගියත් ඒක ප්‍රයෝජනවත් වෙනවා. අපි තුමු chartered SIMA SIM AAT මොනවා කරන්න ගියත් ළමයින්ට A levels වලින් ඉස්සරහට යන්නේ. law college යන්න ගියත් ඕනම පිටරටකට යන්න ගියත් හිතන්නකෝ දැන් ඉස්සර ජපානයේ කොරියාව වගේ රටවල් වලට යන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලෝ A level විභාගෙට පෙනී සිටලා තියෙන්න ඕනේ කියලා දැම්මා. ඊට පස්සේ දැන් ඒක A level සමත් වෙලා තියෙන්න ඕනේ. ඇයි ඒ? ෆේල් වෙච්ච උන් ගියාම නේද ඒ රටවලුත් විනාශ කරා. දැන් ඒ රටවල් A level qualification එක තියෙන අය විතරයි ගන්න. ඒතර රටකට යන්න උනත් ළමයට A level subjects උනවත් ගොඩ දාගෙන තියෙනවා. ඉතින් government campus යන්න පුළුවන් නම් හොඳයි. සමහර ළමයි දැන් තේරුණත් government campus යන්නේ නැහැ time waste එක තියෙන නිසා. ඒවත් එක්ක ළමයි බලන private campus වලින් යන්න. medicine engineering විතරයිනේ තාම අමාරු අනිත් ඒවා යන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් හොඳ A level qualification එකක් ළමයට ඕනේ. පසුගිය වසරවල පාඨමාලාව හදාරපු සිසුවන්ගේ ප්‍රතිඵල සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය පිළිබඳ ඔබතුමාට තියෙන අත්දැකීම් මොනවාද? අම්මෙක් තාත්තෙක් උසස් පෙළට දරුවෙක් ඇතුල් කරනකොට ඉහළ පාසලකට බාර දෙන්න ජනප්‍රිය පාසලකට විදුහල්පතිවරයන් ඇහුවොත් සර් අපි දරුවා සර්ට බාර දෙන්න. අපි ක්ලාස් යවන්නෙත් නැහැ. අපිට මේ ළමයට ඒ තුනක් අරන් දෙන්න පුළුවන්ද? එහෙම වක්කීම් බාර ගන්න පාසලක් ලංකාවේ කොහේ හරි තියෙනවද? ලංකාවේ තියෙන ප්‍රධානතම නමගත්ත පාසල් වලත් හැම අවුරුද්දකම A level subject තුනම ෆේල් වෙන ළමයි ඉන්නවා. ඒ පාසලේම අයිලන්ඩ් රෑන්ක් එක දාන ළමයෙක් ඉන්නකොට ඒ පාසලේම ෆේල් වෙන ළමයෙකුත් ඉන්නවා. එතකොට යම්කිසි පන්තියක අයිලන්ඩ් රෑන්ක් එක දාන ළමයෙක් ඉන්නකොට ඒ පන්තියේම ෆේල් වෙන ළමයි 100,000 ගණක් ඉන්නවා. ඒතර එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා පාසලවත් ගුරුවරයාවත් නෙමෙයි ප්‍රතිඵලයේ අයිතිකාරයා කියලා. මම කියන්නේ ප්‍රතිඵල අයිතිකාරද ශාසිනි? ප්‍රතිඵල අයිති දරුවන්ට. නේ අපි ගාව හිටියත් කොතන හිටියත් දරුවෙක් ගන්න ප්‍රතිඵලය දරුවටයි අයිති. අපිට ඒක විකුණන් කන්න පුළුවන්. නමුත් මං කියන්නේ ඒක අසාධාරණයිනේ. දැන් අපි මේ අවුරුද්දේ ප්‍රතිඵලයක් පෙන්වනවා නම් අපිට ඊළඟ අවුරුද්දෙත් අපේ එකක් නම් ඒක අපිට ඊළඟ අවුරුද්දෙත් ඒකම පෙන්වන්න පුළුවන් වෙනවා.
මම මේ මිත්‍යාවට යන්න කැමති නෑ. මොකද අපි දෙමාපියෝ දරුවෝ කීප දෙනෙක්ගේ ප්‍රතිඵල පෙන්නුවොත් ඇත්තටම ලංකාවේ අඩුම වයසින් හැම අවුරුද්දෙම කැම්පස් යන ළමයි අපේ ඉන්නේ. හැබැයි අපි මෙන්න මේ ළමයා මේ රිසල්ට් එක ගත්ත කියලා දෙමාපියන්ට කිව්වා. දෙමාපියෝ අනවශ්‍ය විශ්වාසයක් ඇති කර ගන්න පුළුවන්. මගේ පුතාටත් ඒ රිසල්ට් එකම ගන්න පුළුවන් කියලා. දැන් අද ගොඩක් මිනිස්සු යෙදෙන්නේ මේ තරඟයේනේ. අනිත් එක්කෙනත් එක තරඟ කරන්න. Taman තුල තියෙන තරඟයනේ වැදගත් නේ. මම ඊයට වඩා අද හොඳ වෙන්නේ කොහොමද? අදට වඩා හෙට හොඳ වෙන්නේ කොහොමද? දරුවෙක් අපි එතෙන්ටනේ ගොඩනග ගන්න ඕනේ. දරුවට ගන්න පුළුවන් හොඳම ප්‍රතිඵලය කියන එක තමයි අපිට අරන් දෙන්න පුළුවන්. වෙන දරුවෙක්ගේ ප්‍රතිඵලයට මැච් කරන්න බෑ. එතකොට දරුවෙකුට ප්‍රතිඵලයක් ගන්න අදාළ වෙන්නේ මොකද්ද? නිවැරදි සැලසුමක් සහ ඒ සැලසුම අනුව දරුවා වැඩ කිරීම. එතකොට අපි පාසලට දරුවෙක් බාර ගන්නකොට අපි කිවිසුමකටත් අත්සන් කරලා බාර ගන්න ප්‍රතිඵල පිළිබඳ වගකීම අපි බාර ගන්නවා. ඒක කොටස් දෙකකට බෙදෙනවා. එක තමයි දරුවා විභාගය සමත් කර දීමේ වගකීම. සමත් කර දීමේ වගකීම අපිට SPයාගෙන බාර ගන්න පුළුවන්. ඒක ලේසි. ඒක කරන්න පුළුවන් අපිට. ඒ මොකද හේතුව ළමයෙක්ගේ ලකුණු අඩු වෙගෙන යනවා නම් මොනිටර් කරලා ඒ ළමයාට 100ක මට්ටමට හරි සූදානම් කරලා පාස් කරන්න පුළුවන්. එක ළමයෙක්වත් ෆේල් වෙන්නේ නැතුව බේර ගන්න පුළුවන්. දැන් ඕක කවුරුත් කරන්නේ නැහැ නේද? ටියුෂන් පන්තියෙත් අර හොඳම ළමයි ටික අරන් ඒ ළමයින්ට වෙනම ක්ලාස් දාලා රෑන්ක්ස් හදන්න යනවා මිසක් ෆේල් වෙන්න යන පොඩි උන් ටික දාලා මුන් ගොඩ දාන්න ඕනේ කියලා වැඩ කරන පන්තියක් හොයලා කියන්නකො මට. එහෙම හරි අඩුයි. ඒතර කුඩා ළමයි ප්‍රමාණයක් ඉන්න ගුරුවරයෙක් එහෙම ආයාසයක් දරුවොත් මිසක් ලොකු පන්තිවල එහෙම වෙන්නේ නැහැ. පාසල් වලත් බලන්නකො. රෑන්ක් එකක් දාන්න ඉන්න ළමයි ටික උඩට ගෙනියන්න බලනවා මිසක් ඉස්කෝලේ නම ගෙනියන්න ෆේල් වෙන යන ළමයි ටික ගෙනල්ලා හවස පන්තියක්වත් කළා ඒ ළමයි ගොඩ දාන්න ගුරු උත්සාහ කරන්නේ නැහනේ. හැබැයි අපි ආයතනයක් විදියට මොකද අපිට පෞද්ගලිකව මුදල් ගෙවලා දරුවෙක් බාර දුන්නාම අපිට වෙන ළමයින්ගේ ප්‍රතිඵල පෙන්නලා දරුවන්ට බයින සංස්කෘතිය ගෙනියන්න බෑ. දැන් ඉස්කෝල වල කරන්නේ ඕකනේ නේද? ළමයෙක් දුර්වලයි නම් ගෙන්නලා බයිනවා. මෙයාට ගණන් බෑ, මෙයාට සිංහල බෑ, මෙයා අනිත් ළමයින්ට ලකුණු 90ක් තියෙනවා. මෙයාට මොකද මෙහෙම වෙලා තියෙන්නේ? ළමයට බයිනවා. ඉතින් ළමයට බනින්න පාසලක විදුහල්පතිවරයෙක්වත් මේ ගුරුවරුවත් ඉන්නෝ නැහැ. ගුරු දෙමාපියෝ උගන්වන්නේ නැහනේ. පාසලේ තමයි වගකීම ළමයා දුර්වලයි නන්නේ. මං කියන්නේ අසමත් වීමේ වරද දරුවන් මත පටවන්න එපා කියලා. ෆේල් නම් ඒ ෆේල් වෙන්න උගන්වපු ගුරුවරුයි පරිපාලන කටයුතු කරපු අය තමයි වැරද්ද. ඒතකොට අපිට ආයතනයක් විදිහට අපිට වගකීම් බාර ගන්න පුළුවන් දරුවා අසමත් වෙන එක වැළැක්වීම සම්බන්ධයෙන්. හැබැයි ගන්න ඒකක්ද B එකක්ද C එකක්ද කියන එක බොරු සහතිකයක් දෙන්න බෑ. ඒක දරුවාගේ අතේ තියෙන දෙයක්. දරුවාගේ අතේ තියෙන දෙයක් කියලා කියන්නේ මෙහෙමයි. දැන් මට ඒකත් කියන්න පුළුවන් මෙහෙම. අපිට අනිවාර්යෙන් දරුවෙකුට ඒ තුනක් අරන් දෙන්න පුළුවන්. අපි කියන විදිහට දරුවා වැඩ කරනවා. එච්චරයි කොන්දේසිය. එතකොට අපිට A level අවුරුද්දක් ඉන්න දරුවෙක් ෆ්‍රෙෂ් ළමයෙක් අපිට ආවොත් ඒ කියන්නේ පිටපන්ති ගිහිලා ඉස්කෝලේ ගිහිලා ළමයි සවුත් වෙන්නේ නැතුව මොකද ටයිම් වේස්ට් කරන්න මේ ළමයි පුරුදු වෙන්නේ නැතුව O level ඉවර වෙච්ච ගමන් දරුවෙක් ආවොත් අවුරුද්දෙන් අපිට හරිම ප්ලෑන් එකක් ළමයාට දීලා ඒ ප්ලෑන් එකට වැඩ කරවලා ළමයා ප්‍රතිඵලයකට ගෙනියන්න පුළුවන්. අපි මෙතෙන්දී බලන්න ඕනේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කොහොමද කියන එක. ඒ වැඩපිළිවෙල මෙතන තියනවාද කියන එක. ඒකනේ වෙන්න ඕනේ. එතකොට අපේ වැඩ පිළිවෙල ඇතුලේ තියෙන්නේ A level හොඳම ප්‍රතිඵල ගන්න ළමේ කරන වැඩ ටික කරන්න ඕනේ වැඩ ටික අපි සංවිධානාත්මක වැඩ පිළිවෙලක් විදිහට හැම දරුවෙක් ලවාම කරනවා. කරන්න ඕන ටික මොකද්ද? හොඳ ගුරුවරු ඉන්න ඕනේ විෂය කරුණු පැහැදිලි කරලා දෙන්න. මොකද ළමයින්ට ගොඩක් වෙලාවට වෙන්නේ දැන් ඉස්කෝල වල එහෙම උගන්වන දේ තේරෙන්නේ නැහැ කියනවනේ. ඒතකොට ඒක තමයි එහෙනම් ළමයට කියලා දෙන දේවල් තේරෙන්න ඕන හොඳ ගුරුවරු ඉන්න. ඉතින් අපි ගාව ඉන්නේ උපාධිධාරී මේ හොඳ ගුරු මණ්ඩලයක්. ඒල උගන්වන දේවල් පැහැදිලි අපි ඒක සහතික කරනවා. දෙවෙනි එක තමයි එදිනෙදා වැඩ ටික එදිනෙදා කරන්න ඕනේ. ළමයි ගොඩක් වෙලාට ගෙදර ඉන්නකොට කරන්නේ සතියක් දෙකක් තුනක් මාසයක් යනකම් පොතක් අතින් අල්ලන්නේ නැහැ. පන්ති ගිහිල්ලා එනවා. හැබැයි අර ඉගෙන ගත්තේ ඔක්කොම අමතක වෙනවා. එදිනෙදා වැඩ එදිනෙදා කරන්න ඕන. අද ඉගෙන ගත්ත ටික අදම පාඩම් කරන්න ඕන. එතකොට ඒ ප්ලෑන් එක ළමයිගේ තියෙනවා. ඊළඟට ප්‍රමුඛතාවයක් අනුව පාඩම් ටික ආවරණය කරගන්න ඕනේ. විභාගයට මුල ඉඳලම සූදානම් වෙනවා. ප්‍රැක්ටිස් එක හදා ගන්නවා. එතකොට ළමයාට හොඳ ගුරුවරු උගන්වනවා නම් එදිනෙදා පාඩම් වැඩ ටික ඒ විදිහට කරනවා නම් විභාගයට සූදානම් වීම මුල ඉඳලම අපි කරන් යනවා නම්. දැන් මන්ත්ලි ටෙස්ට් එකක් හැම මාසෙම තියෙනවා. ටර්ම් ටෙස්ට් නෙමෙයි. හැම මාසෙම විභාගයක් තියලා ඒ මාසේ ළමයාගේ මට්ටම මොකක්ද කියලා දෙමාපියන්ට අපි දෙනවා. එතකොට මාස්පතා කරන මේ ඇගයීම් හරහා එක පැත්තකින් ළමයාට මොටිවේෂන් එකක් තියෙනවා මං ගිය මාසෙට වඩා ලකුණු හදා ගන්න ඕන කියලා. අනිත් පැත්තේ දෙමාපියෝ දරුවව දිරිමත් කරනවා පුතේ තව ටිකක් ලකුණු වැඩි කරගන්න මේවා කරන්න. අපි අනිත් පැත්තෙන් බලනවා ළමයාට මේ ලකුණු හිමි වුණේ මොන පාඩම් වලින්ද මොකද්ද ළමයාගේ තියෙන දුර්වලතාවය කොහොමද ළමයාට ලකුණු ටික හදලා දෙන්නේ? අපි ළමයාව මොටිවේට් කරලා ළමයාට අවශ්‍ය උපදෙස් ගයිඩ්ලයින්ස් දීලා ඒක කරනවා. ඒතර එහෙම මොනිටර් කරගෙන මාසෙන් මාසෙට ළමයාගේ ලකුණු තත්ත්වය දිහා බලාගෙන ලකුණු ඉලක්කයට ළමයා සූදානම් කරගෙන ගියහම ඇත්තටම විභාගයේදී ලැබෙන ප්‍රතිඵලය කියන්නේ අහම්බක් නෙවෙයි. අහම්බෙන් සිදුවන දෙයක් නෙමෙයි. විභාගයට යන්න කලින් අපිට කියන්න පුළුවන් ළමයා ගන්න ප්‍රතිඵලය මොකද්ද කියලා. ඒ තුනක් ගන්න ළමයෙක් ඒ තුනක් ගන්නවා කියලාත් නේද? S තුනක් ගන්න ළමයෙක් S තුනක් ගන්නවා කියලා කියන්න පුළුවන්. මොකද විභාගේ ලං වෙලා කරන පේපර්ස් වල ලකුණු මට්ටමේ සාමාන්‍ය තමයි විභාග ප්‍රතිඵලය වෙන්නේ. හැම අවුරුද්දෙම අපේ පාසලේ විභාගයට යන දරුවෝ විභාගයේ සමත් වෙනවා හැම දරුවෙක් මේ වගේම හොඳ ප්‍රතිඵල ගන්න ළමයි කැම්පස් තේරෙන ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා. ඒක
ජාතික මට්ටමේ ප්‍රතිඵල වලට වඩා වැඩි. උසස් පෙළ හදාරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවන්ට ඉතාමත් වැදගත් සාකච්ඡාවක් අද දිනේ අපි සිද්ධ කරා. ඉතින් මම ඔබතුමාගෙන් අහුවොත් එහෙම මේ වැඩසටහන බලලා ඔබතුමාගෙන් මේ පාඨමාලාව සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවන්ට සහ ඒ දරුවන්ගේ දෙමව්පියන්ට ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? සචිනි විශේෂයෙන්ම දැන් අපි ඉදිරි මේ මාසයේදී සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙනවා. බොහෝ දරුවන් බලාපොරොත්තු වෙමින් ඉන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ A levels වලට මොනවද කරන්න කියලා තීරණය කරන්න, කොහොමද ඒක කරන්න කියලා තීරණය කරන්න. ඒක නිසා මේක වැදගත් වෙලාවක් මං හිතන්නේ. O level වලින් පස්සේ දරුවන්ට තියෙන තීරණාත්මකව කඩයිම තමයි මේ උසස් පෙළ විභාගයේ ජයගෙන විශ්වවිද්‍යාල වරම් යන එක නැත්නම් වෘත්ති අධ්‍යාපනයට යන එක. ඉතින් ඒක අඩු කාලයකින් කරන්න තියෙන හොඳම පාත් එක ගැන තමයි අපි දැන් මේ කතා කළේ. ඉතින් මේ එක් අවුරුදු පාඨමාලාව සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට පුළුවන් අවුරුද්දක් වයස අඩුවේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ A level කරපු දරුවෝ A level කරන්න තියෙන 2028. අපේ පාසල සම්බන්ධ වුණොත් 27 කරන්න පුළුවන් අවුරුද්දක් කලින්. එතකොට අවුරුද්දක් කලින් A level කරන්න බලාපොරොත්තු වෙන දරුවන්ට තාක්ෂණ වේදය, කලා, වාණිජ, විද්‍යා, ගණිත විෂය ධාරාවන් පහම සිංහල මාධ්‍ය, ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම අපේ පාසලේ පහසුකම් තියෙනවා දරුවන්ට ඉගෙන ගන්න. ඉතින් ඒ සඳහා සිසුන් ලියාපදිංචි කිරීම සහ බඳවා ගැනීම දැන් ආරම්භ වෙලා තියෙනවා. පාඨමාලාව ආරම්භය අපි අදියර දෙකකින් කරන්න බලාපොරොත්තු වෙනවා. එකක් මැයි මාසේ මුල් සතියේ අපි දිනයක් යොදලා දරුවෝ බාර ගන්නවා. ඊළඟට මැයි මාසේ මැද වෙනකොට සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙලා සතියකින් අපි තවත් උසස් පෙළ කණ්ඩායමක් බඳව ගන්නවා එක් අවුරුදු පාඨමාලාව සඳහා. ඉතින් මේ පාඨමාලාව තෝරගන්න කැමති දෙමාපියන්ට තවදුරටත් අපිත් එක්ක කතා කරලා මේ සාකච්ඡාවෙනුත් නොවිසඳුණු හිතේ මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒවත් විසඳගෙන මේ පාඨමාලාව තෝරගන්න පුළුවන්. අපි සූදානම් ඔබේ දරුවගේ උසස් පෙළ කඩයිම සාර්ථකව ජය ගැනීමේ සිහිනය සැබෑ කරලා දෙන්න වගකීම් බාර ගන්න. ඒ වගකීමත් එක්ක දෙමාපියොත් එක්ක සුවදතාවයේ පවත්වාගෙන මේ ඉදිරියට කටයුතු කරන්න ඔබත් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන් තිරේ දිස්වන අංකවලට කතා කරලා වැඩි විස්තර ලබා ගන්න අපේ පාරිභෝගික සේවා නියෝජිතයින්ගෙන්. ඒ වගේ මගේ දුරකථන අංකයක් තිරේ දිස්වෙනවා. ඔබට ඒකත් ගන්න පුළුවන් මගේ ප්‍රයිවට් ෆෝන් නම්බර් එක. ඒකට හරි කතා කරලා ඔබේ වැඩි විස්තර දැනගෙන ඔබට පුළුවන් දරුවව ලියාපදිංචි කරලා ආරම්භක දිනවලදී ගෙනලා දරුවා බාර දෙන්න. අවුරුද්ද කාලයක් සඳහා අපි ඔබේ දරුවගේ වගකීම බාරගෙන ප්‍රතිඵල පිළිබඳව සහතිකයක් ඔබට ලබා දීලා දරුවා උසස් පෙළ කඩයිම සාර්ථකව ජයගත් දරුවෙක් බවට පත් කරන්න අඩු වයසකින් අඩු වියදමකින් මේ ඔබේ ඉලක්ක දරුවන්ගේ ඉලක්ක වලට යන අවස්ථාව හදලා දෙන සූදානම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඒ දුරකථන මාර්ග ඔස්සේ කියන ඉල්ලීම කරන්න කැමතියි. අද දිනෙහි අප සමග සම්බන්ධ වූ College of Fast Track Learning හි සභාපති සුසන්ත කොඩිතුවක්කු මහතාට බෙහෙවින්ම ස්තුතියි. තවත් දවසක මෙවැනි හරවත් වැඩසටහනකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ඔබට සුබ දවසක්.